බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක් පරිහානියට යන්නා වූ කාරණා පාලකයන් උදෙසා දේශනා කරනවා. ඒතර පරිහානියට පත් නොවී සමාජයක් පවත්වාගෙන යන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරතුරුව රැස් වෙන්න කියලා. නිරතුරුව සාකච්ඡා කරන්න කියලා. රැස් වෙලා සාකච්ඡා කරලා සමගියෙන් විසිරෙන්න කියලා. මේ ක්‍රමවේදය අපේ රටේ තියෙනවද? නිරතුරුව රැස් වෙලා සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසඳලා යන ක්‍රමවේදයක් තියෙනවද? රැස් වෙන්න ඉස්සෙල්ලාම රැස් වෙන්නේ අද මන් දෙන්නම් කියාගෙනමයි ද්වේෂය ඇති කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ රජවරුන් පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපායි කියලා. මේක අපේ රාජ්‍යයේ සිද්ධ වෙනවද කාගෙන් හෝ පක්ෂ විපක්ෂ කාගෙන්වත් සිද්ධ වෙනවද? අතීතයේ පැනෙව්වා වූ රජවරු පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියලා. අතීතයේ රජවරු පැනෙව්වේ නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. නමුත් මේ සිද්ධාමයන් ක්‍රියාත්මක වෙනවද? මේ රටේ බලවත් අර්බුද මතුවෙන්නේ සැරෙන් සැරේ මොකක් නිසාද? අතීතයේ වැඩිහිටින් පාලකයන් පැනෙව්වා වූ නීති වෙනස් කරන. ඕනම දෙයකට ආර්ථිකයට වේවා, ධර්මයට වේවා, සමාජයට වේවා, පරිසරයට වේවා අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියලා. පනවපු නැති නීති අලුතෙන් පනවන්න එපා කියලා. අපේ රටේ යම් දවසක ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වුණා නම්, රාජ්‍ය විරෝධී දේවල් ඇති වුණා නම් නෝනා ඔය සෑම දෙයකටම හේතුව ඔය හේතුවමයි. අතීතයේ පැනෙව්වා වූ නීති වෙනස් කරන. නොපෙනෙව් වූ නීති අලුතෙන් දාන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අතීතයේ පැන වූ නීති රජවරු විසින් පැනවූයේ කුමන දේ මූලික කරගෙනද? මෙහෙම අතීතයේ පැනෙව්වා වූ නීති නිරතුරුව මේ අතීතයේ රජවරු පැනෙව්වේ නෝනා මේ ශාසනය ආරක්ෂා කරගෙන. බුදුරජාණන් වහන්සේ මෙතනදී රාජ්‍යයේ ආරක්ෂාව වගේම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව ගැන විතරක් තමයි මේ ධර්මයන් දේශනා කරන්නේ. රාජ්‍ය ආරක්ෂාව විතරක් නෙමෙයි. මේ ශාසනය ආරක්ෂාවක් ගැන. ඒතර මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා දිනෙන් දින සද්ධාව දුර්වල වෙනවා කියලා. දැන් මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා තිබ්බට වඩා සද්ධාව දුර්වල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. සද්ධාව දුර්වල වෙන්න මේවා තුලින් බුදුදහමට එල්ල වෙන අභියෝගයන් වැඩි කියන කාරණයක් බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර මේ රාජ්‍ය ආරක්ෂා කරනවා, ජනතාව ආරක්ෂා කරනවා වගේම සද්ධර්මයේ ආරක්ෂා උදෙසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන නුවණින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සද්ධර්මයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකයෙක්, ශක්තිමත් රජ කෙනෙක් ඉන්න අවශ්‍යයි. රජතුමා දුර්වල වෙන මොහොතක් පාසා ඒ දුර්වල රජතුමා නිසා නිරේතුරුවම දංගෙඩියට යන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අර්ථයන් නෙවෙයි. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාලකයා කියන කෙනා ශක්තිමත් භාවයෙන් තබන්න තමයි මේ ධර්ම මාර්ගය දේශනා කරන්නේ. එතන දේශනා කරලා බුදුරජාණන් වහන්සේ කියනවා නිරතුරුව රැස් වෙන්න, සාකච්ඡා කරන්න, සමගියෙන් විසිරෙන්න. අතීතයේ රජවරු පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති නීති අලුතෙන් දාන්න යන්න එපා. අතීතයේ හිටියා වූ රජවරුන්ට, වැඩිහිටියන්ට නිරතුරුව සලකන්න, පූජා කරන්න, ඒගොල්ලන්ගෙන් අවවාද උපදෙස් ගන්න. මේ රටේ ඉන්න කාන්තාවන්ට, තරුණියන්ට, ලැදරියන්ට කවදාක්වත් හිංසා කරන්න එපා. ඒගොල්ලෝ සම්පතක් හැටියට ආරක්ෂා. පිරිමි ගැන එතනදි කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කාන්තාව ගැන කියන්නේ. කාන්තාව ගැනයි බුදුරජාණන් වහන්සේ එතන කියන්නේ. මොකද කාන්තාව දුර්වල වුණොත් නෝනා මුළු සමාජෙම දුර්වල වුණා වෙනවා. මොකද කාන්තාව දුර්වල වුණා කියන්නේ අම්මා කියන අර්ථය දුර්වල වුණා වෙනවා. අම්මා කියන අර්ථය දුර්වල වුණොත් ඒ අම්මා නිසා අනාගත ලෝකයට බිහි වෙන සෑම දරුවෙක්ම දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසා අම්මා කියන තැන ශක්තිමත් කරගන්න බුදුරජාණන් වහන්සේ අර ලදරිය කියන පුංචි තැනින් පටන් ගන්නවා. එහෙනම් මේ සාමාන්‍ය වයසේ පාසල් යන ලැදරියන් ආරක්ෂා කරගන්න. තරුණියන් ආරක්ෂා කරගන්න. කාන්තාවන්, කුලකාන්තාවන් ආරක්ෂා කරගන්න. ඒගොල්ලන් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒගොල්ලෝ පූජනීයත්වයෙන් තබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා රටේ තුල තියෙන පන්සල්, ආරාම, දේවාල, ඒ කියන්නේ බෞද්ධ ආරාම විතරක් නෙමෙයි, අනිකුත් ආගම් වල දේවාලත් ආරක්ෂා කරන්න. ඒවා පෝෂණය කරන්න, නඩත්තු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රට තුල වැඩ ඉන්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලා, අන්‍ය ආගමික පූජකයන් වහන්සේලා, ඒගොල්ලන්ට අවශ්‍ය සිව්පසය ලැබුණාද නොලැබුණාද මේවා සොයලා බලන්න කියලා. ඒකෝ දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ රාජ්‍යයක පිරිහීමට පත් නොවි අපරිහානී ධර්ම හැටියට දේශනා කරන ධර්මයන් ඕන සමාජවල තියෙනවද? මේක ආණ්ඩුවේ වරදක්වත් විපක්ෂයේ වරදක්වත් නෙමෙයි. කාටවත් වැරද්දක් කියනෝ නෙමෙයි. මම මේ පෙන්වන්නේ ශ්‍රද්ධාවෙන් අපි එච්චරටම බැහැරයි. නේද? නමුත් අපි සියලු දෙනාම අඳින්නේ සුදු ඇඳුම්. අපි බලයක් ගත්ත ගමන් ඉස්සල්ලාම යන්නේ නායක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. නමුත් නෝනා කොතැනක ගියත් බුදුරජාණන් වහන්සේ සමාජකින් බලාපොරොත්තු වෙන, රජයකින් බලාපොරොත්තු වෙන මූලික කාරණාවන්ගෙන් එකක්වත් ඒ ආකාරව සිද්ධ වීමක් නැහැ. එහෙනම් අපිට ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිවැරදිව මෙතන තියෙනවා. තේරෙනවද?
එනිසා යම් කෙනෙක් දක්ෂණං මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් හැටියට මේ ධර්මතාවයන් හිස්මුදුනින් පිළිගන්න ඕන අනිවාර්යෙන් මේ සමාජය යම් කාලයකට හෝ නිවැරදි භාවයකට පත්වෙන සමාජයක් බවට පත්වෙන. එවන මේ බුදුරජාණන් වහන්සේට කීකරුභාවය ඇති කරගත්තාට පස්සේ යා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව ශක්තිමත් වෙනවා. එයා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙනවා. ඒ පාලකයා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පරිපූර්ණ වුණාට පස්සේ එයා කුසලයේ අකුසලයේ වෙනස අඳුනනවා. එයා සීලයේ දුස්සීලභාවයේ වෙනස අඳුනනවා. එයා දන්නවා මේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම මගේ අතීතයේ ඥාතියෙක් කියන තැන ඉඳන් එයා කිසිම ಜಾති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක් තුල ඉඳන් ලෝකේ දකින්නේ නැහැ. එයා සැමට කරන්න තියෙන උපකාර ධර්මයන් සිද්ධ කරනවා. එතකොට මේ සම්මා දිට්ඨිය අර්ථයන් තරම් නොනා සුරක්ෂිත සමාජයක් බිහි කරන්න වෙනත් ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ. මේ සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල වෙච්ච තැනයි අපි ජාතිවාදය, ආගම්වාදය මේ සියල්ල මතු කරලා ගන්න. අද වර්තමාන සමාජයේ මේ ජාතිවාදය, ආගම්වාදය මේ වචන භාවිතා වෙන තරමට නෝනා අපි දකින්නේ සද්ධාවේ දුර්වලභාවයමයි. ඒ නිසා මෙතනදී අවසානයේ ගොදුරු වෙන්නේ කවුද? අර තරුණ පරපුරයි. මොකද ඒගොල්ලන්ට මේවා තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. වැඩිහිටි පරම්පරාව නිර්මාණය කරලා දෙන පාරේ ඒගොල්ලෝ ගමන් කරනවා. තේන්න? ඒගොල්ලෝ ගමන් කිරීම තුළ අවසානයේ මේ ළමා පරපුර, තරුණ පරපුර නෝනා සිල්පද බිඳගන්න පුරුදුනොත්, කාමයේ වර්ධවා හැසිරීම ඔය පැත්තට යොමු වුණොත් අනාගත ලෝකයක් ගැන අපිට කතා කරන්න නම් දෙයක් නැහැ.